සාධකාරයක් පවත්තා. දැන් මේ වෙලාව අපි යදාගන්නේ ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙන තැන් සාකච්ඡා කරන්න. හැමදාම මම මතක් කරා මේ ගැටලු සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. මොකද හේතුව ඔයගොල්ලන්ට ප්‍රශ්න තියාගෙන භාවනාව කරන්න ගියාම වැඩෙන්නේ ප්‍රශ්නේ. දැන් අපි වායාම සති සමාධිය යොදන්නේ භාවනාවට වැඩිම මේ ප්‍රශ්නයට යෙදෙන තැන් වැඩි. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් අනුගමනය කරන්න ඔයගොල්ලන් ගෙදෙද්දී හරි ප්‍රශ්නයක් ආවොත් භාවනා සම්බන්ධව මම මේ සම්බන්ධ වෙන ගැටලු ටිකයි මෙතනදී බලපාන්නේ. එහෙම වුණොත් ඔයගොල්ලෝ ඉක්මනින් මේ ප්‍රශ්නේ ලියන්න ඕනේ. ලියලා ඒක අමතක කරලා භාවනා කරන්න. දැන් මෙහෙදි උනත් ඒක අනුගමනය කරන්න එක හොඳයි. උදේම දැන් මොනවා හරි අහන්න හිතුනොත් ඔයගොල්ලන්ට උදේ බණ කියනකොට ඊට පස්සේ බණ කියලා ඔයගොල්ලන්ට මම කියන්නේ මොකද්ද? ආය භාවනා කරන්න. ඒතකොට බණේදී ප්‍රශ්නයක් ආවා නම් ඒ ප්‍රශ්නේ තමයි භාවනාවේදී වැඩි. ලියලා තිබ්බොත් ඔයගොල්ලන්ට මේ හිත දන්නවා ඔයගොල්ලෝ යොමු වෙන්නේ මේ ප්‍රශ්නේ ආය නැවත එළියට ගන්න. තේරුණා නේද? අන්න ඒ වගේ දැන් උපක්‍රමශීලීව දැන් හැමෝම නොකර කරේ නැහැ කියලා ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ කොහොම හරි මේ ප්‍රශ්නයක් භාවනා කාලය තුලදී ගන්න යන්න එපා. ගත්තේ හැටියට ඒක දුවන්නේ වෙන විදිහකට. ඒ කියන්නේ ප්‍රශ්නේ වැඩෙනවා භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ හින්දා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න. එතකොට ඒක ධර්ම සාකච්ඡාවක් විදිහට මේ වෙලාවේ කතා කරන්න සාකච්ඡා කරන්න පුළුවන්. ඔය අහුන්නේ පොඩ ආය කියන්නේ ඔව් දැන් අහුණාද අනිකාට ප්‍රශ්නේ මෙහිම යන්නේ අධ්‍යත්තං වා කායේ කායानुපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති අධ්‍යත්ත බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති කියන එක තවදුරටත් පැහැදිලි කරන්න කියලානේ කියන්නේ නේද? දැන් ඒක පැහැදිලි කරන්න යන්නකොට අපිට මේක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ දැන් ඉන්නකොට කරන්න දෙයක් නෑ. දැන් මේ ධර්ම සාකච්ඡාවේදී කරන්න පුළුවන් දෙයක් වෙන්න බෑ. ඔයගොල්ලෝ ගෙවල් දරවල් වලදී වැඩපොළ කරනකොට කරන්න පුළුවන් දෙයක් වෙයිද? නෑ. මේක පැහැදිලි කරන්න සූත්‍රයේ ඔයගොල්ලෝ ඉන්න ඕනේ. ඔයගොල්ලෝ ඉන්න ඕනේ ආස්වාස පාස්වාස ගැන මෙනෙහි කරමින් ගිහිල්ලා දීර්ඝ හුස්ම ගැන අවධානයෙන් ඉඳලා කෙටි හුස්ම ගැන අවධානයෙන් ඉඳලා සබ්බකාය පටිසංවේදී ගැන අවධානයෙන් ඉඳලා ඊට පස්සේ පස්සම්බයං කාය සංකාරයන් කියන தത്വයට ගිහිල්ලා තේරුණානේ? දැන් මේකට ගියාද නැද්ද කියන එක තව ගැටලුවන්නේ. හැමෝටම හඳුනා ගන්න බෑනේ මම මේකෙද ඉන්නේ නැද්ද? ඒක විසඳලා දෙන්නත් එපා නේද? දැන් කොහොම හරි ඔයගොල්ලන්ට තේරෙනවද මේ වෙනකොට ඔයගොල්ලෝ මේ වගුවේ තියෙන විදිහට ඔයගොල්ලන්ගේ කාය විඥානයයි මනෝ විඥානයයි තනි කරගෙන භාවනාවේ කුරුද්දක් ලැබලා ඉවරයි කියලා. මෙන්න මෙතෙන්දීනේ බුදුහාමුදුරුවෝ මේක ගන්න කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඇත්තටම මනෝ විඥාණයට තනක් දෙන්නේ නැහැ මේ වෙලාවේ. ඒ කියන්නේ ඔයගොල්ලන් මනෝ විඥාණයෙන් එන්නේ කල්පනා වීම මතක් වීම තමයි. ඒව නවතිනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. තේරුණානේ? එහෙම තැන් ඔයගොල්ලෝ ජීවිත කාලයක් කල්ප ගාණක් කියුවා ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? මනෝ විඥාණයෙන් අරමුණු වෙන එක නවත්තන්න බෑ ඔයගොල්ලන්ට. මනස මේක වෙනවනම් නිින්ද ගිහිල්ලා එච්චරයි. නිින්ද ගිය වෙලාවට විතරයි මනෝ විඥාණයෙන් අරමුණු වෙන්නේ නැත්තේ. එතකොට අනිත් ඉන්ද්‍රියනොත් එහෙම. දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ දක්ෂ වෙලා තියෙන්න ඕනේ මේ කියන මේ අධ්‍යාත්ම කයට යන්න මේක හඳුනා ගන්න යනකොට මනෝ විඥාණයට මතක් වීම වෙනවා ගණන් ගන්න. හරියට ඔක තේරෙන්නේ නැත්නම් හැම වෙලෙම පිටිපස්ස හැරලා බලන්න තමයි ජීවිතේදී අර ශෝකයේ අධික ශෝකයකින් පිළිච්ච වෙලාවකදී ඔයගොල්ලන්ට වෙන ඕන දෙයක් හිතෙනවා නමුත් ඒකට හිත යන්නේ අර ශෝක අරමුණට එන්නේ. තේරුණා නේද? දැන් මේ ශෝකයේ අධික ශෝකයකින් පිළිච්ච වෙලාවකදී ඔයගොල්ලන්ට වෙන ඕන දෙයක් හිතෙනවා නමුත් ඒකට හිත යන්නේ අර ශෝක අරමුණට එන්නේ. තේරුණා නේද? දැන් මේ ශෝකයේ අධික ශෝකයකින් පිළිච්ච වෙලාවකදී ඔයගොල්ලන්ට වෙන ඕන දෙයක් හිතෙනවා නමුත් ඒකට හිත යන්නේ අර ශෝක අරමුණට එන්නේ. තේරුණා නේද?
ඒ කියන්නේ තව අය කතා කරනවා ශෝකාර්පණයට එන්නේ. දැන් එන්නේ වගේ ඔයගොල්ලෝ මේ යහපත් පැත්තකින් ශෝකය කියන්නේ සංසාරයේ නරක පැත්ත. ගෙනියන වැඩිම. දැන් ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ පෙන්නපු යහපත් පැත්තක වැඩිමකින් දැන් යම්කිසි ශික්ෂණයකට පත් වෙච්ච පිරිසක්. ඔයගොල්ලන්ට පුළුවන් දැන් මනෝවිඤ්ඤාණයෙන් එන දේවල් එනවා ගණන් ගන්නෙ නෑ. එතකොට ගණන් ගන්නේ දැන් කයෙන් දැනෙන දේ විතරයි. ශරීරය තුල දැනෙන ඕනම දෙයක මෙතෙන්දී අවධානයෙන් ඉන්න. ගැටලුවක් නෑ. එතකොට හුස්ම ගැන අවධානය, හුස්ම විතරක් අවධානය හිටියත් ගැටලුවක් නෑ. තේරුණා නේද? කයේ දැනෙන චංචල කම්පන, රක්වීම, සිසිල් වීම, දඟලන ගති, මස් නටන ගති මේව ගැන අවධානයෙන් හිටියත් මෙතෙන්ට ගැටලුවක් නෑ. මේ කයට දැනෙන්නේ මෙච්චරමයි. දැන් මේ මස් නටනවා කියන එක ඇත්තටම දැනෙනකොට තමයි මෙන්න මෙතන හිදෙනවා කියන්නේ. නැත්නම් අහවල් හෘද වස්තුව මට කැක්කුමයි කියන්නේ. ඇයි මනෝවිඤ්ඤාණයට මේක අර්ථකථන දෙන හින්දා. දැන් ඔතෙන්දී ඔයගොල්ලන්ට වෙලා තියෙන ඔය දැවිල්ල රස්නේ දැනෙන්නේ නැත්නම් ඒ වගේ කයේ දැනෙන්නේ කාය විඤ්ඤාණයෙන් නවතිනවා ඒ ක්‍රියාවලිය අර උල්ලංඝනය නැත්නම් මනෝවිඤ්ඤාණයේ අර වශම පනින්නේ අර්ථකථන දෙන්නේ. තේරුණා නේද? මෙන්න මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අධ්‍යාත්ම කය තේරුම් ගන්න කියලා. එතකොට කාය විඥාණයට අහු වෙන තැන තමයි අර දෙන්නේ. තේරුණා නේද? ඒ දැනෙන එක තමයි මේ මොහොතේ ඔයගොල්ලන්ගේ එතකොට රූපස්කන්ධයේ රූපේ වෙන්නේ. පංචස්කන්ධය කියලා අහලා තියෙනවා මම විස්තර කරනවා දහවස. පංචස්කන්ධය කියන එකේ රූපස්කන්ධය කියන්නේ ඔය කයට අහු වෙන ටික තමයි දැන්. තේරුණා නේද? ඔයගොල්ලන්ට අහු වෙන්නේ එතකොට වෙලාවක දනිස්ස. දනිස්සද කියලා දන්නේ නැහැ. මේක නොදැනෙන්න පුළුවන්. අපේ කොහේ හරි ශරීරයක එක තැනක් දැනෙනවා. මොකක් හරි නටනවා. දඟලනවා වගේ. හෙලවෙනවා වගේ. සීතල වගේ. උෂ්ණේ වගේ. අන්න ඒක දැනෙන එක අධ්‍යාත්ම රූපය. අධ්‍යාත්ම කය. තේරුණා නේද? ඔයගොල්ලන්ට තියෙන්නේ මේ අධ්‍යාත්ම කය මගේ විය දැනෙන්නේ ධනිස්සයි. දැන් මම මේ ඉන්නේ ප්‍රඥා ශික්ෂාවේ කියලා හිතන්නේ හැම ගියෝ ෆේල් වෙනවා. තේරුණා නේද? මේ ශික්ෂාවෙන් ෆේල්. ඔයගොල්ලන්ට කියන්නේ ඉති අධ්‍යාත්මං වා කාය කායනුපස්සී කියලා. මේ දැනෙන එක දැන් තමන්ගේ අධ්‍යාත්ම මම උනේ කොටස ඒවලි දැනගන්න එච්චරයි. ප්‍රතිචාර බෑ. ටිකක් වෙලා යනකොට ඒ දැනෙන කොටස නැතුව වෙන කොටසක් මම වෙනවා. නැත්නම් ඒක කෑල්ලකුයි තව කෑල්ලකුයි එකතු වෙනවා. අර කෑල්ල එක කෑල්ලක් අහක් වෙනවා. උදාහරණයක් විදිහට ධනිස්සය වම් ධනිස්ස දැනෙනවා. ධනිස් දෙකම දැනෙනවා මුලදී. ටිකක් වෙලා යනකොට වම් ධනිස්ස දැනෙන්නේ නැහැ දකුණ දැනෙනවා. තේරුණා නේද? දැන් එතකොට බහිද්ධාවා වෙලා වම් ධනිස්ස. හැබැයි මෙතන තව රහසක් දැනගන්න ඕනේ. මේකෙන් ඉවත් වෙන කොටස ඉවත් වෙන්නේ තව රූපයක් විදිහට නම් නෙවෙයි. මේක ඉවත් වෙන්නේ පොදු විශ්වයක කොටසක් හිස් අවකාශයකට. මේක අධ්‍යක්ීමෙන් ධර්මයට තේරෙනවා. දැන් නෝන මහත්තයා එදා අහුගන්නේ නෝන මහත්තයාට මේ ගැන අනිකයටත් මේක කිව්වෙනකොට තමයි තේරෙන්නේ ඇති. නෝන මහත්තයාට තේරෙනවා. මම කියන කතාව ඇත්තද බලන්න. තේරෙන්නේ නැති ටික තේරෙන්නේ නැති දැන් ඔයගොල්ලන්ට දැන් උදාහරණයක් විදිහට දැන් මේ වෙලාවේ අපිට මේ කුළුණ මේ ඉස්සරහින් තියෙන බුදු පිළිමේ මෙහෙම පේනව නේද? මේ පේන්නේ තවත් රූපයක් විදිහට. දැන් ඇස් දෙක වහ ගන්නවා. එතකොට මේ කුළුණයි මේ බුද්ධ රූපයයි දෙකම ඔයගොල්ලන්ට බාහිර රූපයට අයිති වෙනවා. ඇස් දෙක වහපෙන්න. එතකොට ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ බුද්ධ රූපයක් මෙතන පේන්නත් බෑ, කුළුණ පේන්නත් බෑ මේ දෙකම හිස් බව. තේරුණා නේද? ඔන්නේ වගේ තෙන්දි ශරීරයේ දැන් වම් කකුල තේරෙනවා නම් ඒ කකුලක් විදිහට මොකක් හරි දැනුමක් තියෙනවා. ඒ ශරීර කොටසක් විදිහට. ඒ වම් කකුල තේරෙන්නේ නැත්නම් ඒක ওই හිස් බවට තමයි හැරෙන්නේ. හිස් බවට හැරෙනවා කියන්නේ බහිද්ධා වුණා. තේරුණා නේද? දැන් හිස් බවක් නැතුව මේ රූපී තත්ත්වයක් අපිට දැන් පේනවද ලෝකේ? මේ පේන ඔක්කොම මගේ තමයි. දැන් ඔයගොල්ලන්ට හිතේ මගේ නම් මේ ශරීරය විතරයි. දැන් මේ තත්ත්වය මම මේ කියන්නේ.
මේ වෙලාවේ ඉන්න සත්‍යයද මේ කියන්නේ. මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ අධ්‍යාත්මය කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න උගා කරන්නේ මගේ ශරීරය තමයි මම. තේරුණා නේද? බුදුහාමුදුරුව පෙන්වන අධ්‍යාත්මය මේ වෙලාවේ මේ ප්‍රകൃතියේදී මේ ඉන්න සීල කල්පනාවේදී ඔයගොල්ලන්ගේ ශරීරය විතරක් නෙමෙයි මම. මගේ රූපය වෙන්නේ ඔයගොල්ලන්ගේ ශරීරයයි මේ තියෙන විශ්වය ඔයගොල්ලන්ට පේන හැන සියලු දේ ඔයගොල්ලන්ගේ. අධ්‍යාත්ම තේරුණා නේද? බාහිර වෙන්නේ ඔයගොල්ලන්ට දැන් මෙතෙන් දැන් මේ කල්පනාවෙන් ඉස්සර දිවිච්ච මොනවා හරි දැන් අමතක වෙච්ච දෙයක් විතරයි. ඒක දැන් මෙතෙන්දි කතා කරලා අපිට විසඳ ගන්න අමාරුයි. තේරුණා නේද? නමුත් ඒක බැරි හින්දා තමයි බුදුහාමුදුරු උපක්‍රමශීලීව ගිහිල්ලා මේ කයට කොටු කරා. කාය විඥාණයට කොටු කරපුවා මේ ශරීරයේ අධ්‍යාත්මය කොයිකද බාහිරේ කොයිකද කියලා වෙන් කිරීමේ හැකියාවෙන් අපි හැමෝම යුක්තයි. තේරුණා නේද? මෙන්න මේක මේ විදිහට වෙන් වෙන හැටි අවධානයෙන් ඉඳ ප්‍රතිචාර දක්වන්න එපා. අඩුම ගන්න මම භාවනා කරනවා කියලාවත් ප්‍රතිචාර හිතුවත් වැරදි. හිතෙන්නේ නැතුව නෙමෙයි. හිතෙයි. ආයතෙන්ට යන්න. ඔහොමම පුරුදු වෙන්න. එතකොට අපි මිනිත්තු ගාණක් හෝ තත්පර ගාණක් හෝ මෙහෙම කැඩි කැඩි යන ගමන තුල විපස්සනාවක් වෙනවා. තේරුණා නේද? ඒක කොච්චර කාලයක් කරන්න ඕනද කියන ප්‍රශ්නේ විශාල ප්‍රශ්නයක්. ඒක එහෙම එකක් නෑ ජීවිත කාලෙම කරන්න ඕනේ කියලා හිතන්න. ඒ කියන්නේ අපිට පුළුවන් හැම වෙලේම මේකේ ඉන්න. එතකොට අපි ප්‍රමාදයට වැටලා නෑ මේ ප්‍රඥා ශික්ෂාව. නැතුව අපි හිතුවොත් ප්‍රඥාව කියන්නේ දැනුම කියලා මේක මුලාවක්. මුලාවක් විදිහට ලැබෙයි. බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව දැනුම නෙවෙයි මම නැතිවීම. ඔය නැති වෙන්නේ මම, දිය වෙන්නේ මම. තේරුණා නේද? ඒක අපිට විග්‍රහ කරන්න විශ්ලේෂණය කරන්න බෑ. මොකද අපි අනවබෝධයෙන් ඉන්නේ අවිද්‍යාවෙන් ඉන්නේ. මේක හරි දෙයද? මේකේ වටිනාකම තේරෙන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටයි. මේකෙන්මයි සංසාරයේ කෙටුවේ. මේ කරන්න ඔයගොල්ලන්ගේ ආශ්‍රව වේදන වැඩ. තේරුණානේ? ආශ්‍රවක් දැන් මම උදේම සීල් සමාදන් වෙලා ඔයගොල්ලන්ට අවසානයේ ගෙවුවා ඉදම් මේ සීලා ආසවක්ඛ්‍ය වහංගොත්. මේ සීලය ආශ්‍රව ඡය කිරීමට හේතුවක් වේවා. තේරුණා නේද? ඔන්න ඔතනදි තමයි ආශ්‍රව ඡය වෙනව නම් වෙන්නේ. නැතුව වෙන මේ සමතය සමාධිය දියුණුවට කරනකොට වෙන ආශ්‍රව ටිකක් අපේ වැඩිනවා. එතකොට ආශ්‍රව ඡය වෙන්න පටන් ගන්න තැන ඔතන. මේ ශික්ෂාවේ ඉඳින්ද අපිට නොතේරවාට අපිට දැනෙන්නේ නැතුවට බුදුහාමුදුරන්ට පේන විදියට බුදුහාමුදුරෝ දකින විදියට අපි ළඟ තියෙන ආශ්‍රව වියලෙනවා ටික ටික. තේරුණා නේද? ඒ වියලෙන ප්‍රමාණය අපි ළඟ තියෙන ප්‍රමාණය හා බැඳිලා තියෙනවා. ඒක නිසා අපිට කොච්චර වෙලා මේක කරන්න ඕනද, කොච්චර කාලයක් කරන්න ඕනද, කොච්චර ජීවිතයක් කරන්න ඕනද මේ කියලා තීරණ දෙන්න කෙනෙක් జగතෙක් නෑ මේ. තේරුණා නේද? ඉන්නේ එකම කෙනා බුදුහාමුදුරුව විතරමයි. ඒක හින්දා අපි හරි ශික්ෂාවේ ඉන්නවා සතුටු වෙන්න එතෙන්ට ගිය අය සතුටු වෙලා මේකේ ඉන්න බලන්න මොකක්ද? තේරුණා නේද? අන්න එතකොට බුදුහාමුදුරුව කියන අන්තිම ප්‍රමාදයට වැටෙන්නේ නැති මොහොතවල තමයි ඔක ඉන්නේ කාලේ. අනිත් කාලේ නෙවෙයි. ඉන්නේ කාලේ ප්‍රමාදයක් නෙවෙයි. අනිත් කාලේ ප්‍රමාදයට වැටෙන්න පුළුවන්. තේරුණාද? දැන් මේ ප්‍රශ්නේ ප්‍රමාණවත්. එතකොට අපි අතෙන්ට යන්න ඕනේ. මම හැබැයි තව යෝජනාවක් කරා. ඔයගොල්ලෝ මෛත්‍රී භාවනාව කරලා හිත තැම්පත් වෙනකොට ඔය කයින් ඔය වගේ කොටස් අල්ලන්න පුළුවන්ද කියලා උත්සාහ ගන්න කියලා. එතකොටත් පුළුවන්. හැබැයි මේ වගේ ආනාපාන වගේ මේ ක්‍රමයේ වගේ ශනිකව අතෙන්ට හිඟවන්නේ නැහැ. අපි විසින් ටිකක් මහන්සියෙන් එතෙන්ට යන්න ඕනේ. වෙනස එච්චරයි.
ආ. දැන් මේ මෑණියන් අහන්නේ මේ වගේ තියෙන අර එහා පැත්තේ කොටුවක දාලා තියෙනවා සත්‍තිස් බෝධි වාර්ෂික ධර්ම කියලා. ඒකෙන් වරහණකින් පෙන්නලක් තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සමානයි කියලා සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම වල කාරණා 29ක් වෙන. ඒ කියන්නේ සතර අතිපට්ඨාන, සතර සම්මප්පදාන වීර්ය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග කියන වල එකතුවට සමාන කරලා තියෙනවා සම්මා වායාමයේ, සම්මා සතිය, සම්මා සමාධිය. එහෙම නෙත් තියෙන්නේ. දැන් ඒක මොකක්ද කියලා. මේක දැන් ඇත්තටම හොඳටම පැහැදිලි කරන ඔයගොල්ලන්ට එක දවසක් වෙනම පැහැදිලි කරනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒක තව පැහැදිලි කරලා නැහැ. මේ යන ගමනයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවා කියන්නේ දෙකම එකයි. තේරුණා නේද? එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු වීමේදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ධර්ම කාරණා 29ක් කියන්නේ ඔයගොල්ලෝ සම්මා වායාමයේ, සම්මා සති, සම්මා සමාධි කියන සමාධි ශික්ෂාව. ඒක තමයි සමාන කරලා තියෙන්නේ. ඒකින්ද අපිට ඒක ගැන ලොකු ගැටලු හිතා ගන්න එපා. අපි මේක පාඩමක් විදියට මේ පැහැදිලි කිරීමක් විදියට වෙනම කරනවා. මේක අවශ්‍යම පාඩමක්. තේරුණා නේද? ඒක ගැන ගැටලුවක් කරගන්න එපා. ඒක සමානයි. සමාන වෙන්නේ කොහොමද කියලා මම උගන්වනවා. මෙහෙමයි. ඒක පැහැදිලි කරන්න වෙන්නේ දැන් එක එක අවස්ථාවලදී හා එක එක ගුරුකුල වෙන්න පුළුවන්, එක එක මතිමතාන්තර වෙන්න පුළුවන්, මේවා එක එක විදිහට ගන්න. තේරුණා නේද? එතකොට මහා පැටලෙවිල්ලක් තියෙනවා. දැන් විඥානය කියන්නේ ඔය අපි හිතන එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ. ඒ විඥාන ස්කන්ධය, පංචස්කන්ධය එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට විඥානය කියලා පස්සේ මේ ධර්මයේ ඉස්සරහට ගියාම අවසානයේ බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂ කරලා දෙන විඥානය වෙන් කිරීමේ හැකියාවෙන් යුක්ත ශක්තියක් බව. තේරුණානේ? අපි මවා ගන්න කිසි දෙයක් මෙතන නැහැ. විඥානය කියන එකේ තේරුම වෙන් කිරීම විතරයි. දැන් ඔක මානසික ධර්මයක් වෙන එක හැබෑව. මේකේ කෘත්‍ය මොකද්ද කරන්නේ, මොකද්ද වෙන් කරන්නේ? දැන් චක්කු විඥාණයෙන් කරන්නේ රූප වෙන් කරන්නේ. අපිට හිතේ මහා අමුතු මේකේ තියෙන පාතිහාරයක් කියලා. බුදු කෙනෙකුට ඒක පාතිහාරයක් නෙමෙයි, ඒක වෙන් කිරීමේ තවත් මේ ලෝකයේ තියෙන ධර්මයක් විතරයි. තේරුණා නේද? අපි ඉතර අර ලාභාල හින්දා අපිට තේරෙන අනුභෝධය වැඩි හින්දා, අවිද්‍යාව වැඩි හින්දා අපිට තේරෙන්නේ මේ විඥානය කියන මහා අරුණ පුදුම ශක්ති විශේෂයක්. දැන් ඒක නෙමෙයි විඥානය කියන්නේ වෙන් කිරීමේ හැකියාවෙන් යුක්ත සුවිශේෂී ධර්මයක් කියන එකයි. එතකොට මන කියන්නේ වෙන එකක්. මන කියන්නේ මේ මනසට බුදුහාමුදුරුවෝ කියපු නම. මේ මනස කියන එක බුදුහාමුදුරුවන්ට හරි වටින දෙයක්. තේරුණානේ? ඒකින් හින්දා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනෝ කුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනස කියන එක ශ්‍රේෂ්ඨයි බුදුහාමුදුරුවෝ. අපිට ඔය මොකක්වත් නැහැ. දැන් මොකද මනස වෙන් කරගන්නත් බෑ, මනස ඇතුලේ තියෙන මා ධම්මා අපිට වෙන් කරගන්නත් බෑ. මා ධම්මා තමයි ඔය අපි කලවම් කරගෙන තියෙන්නේ. මා ධම්මා කියන්නේ මනස තුල ඇති වෙන ಜಾති. එතකොට මනස තුල ඇති වෙන ಜಾති ටිකට අපිට හරි අපි වටිනාකමක් දීලා ලොකු ප්‍රශ්න සාගරයක් අපි හදාගන්නවා. දැන් ඒ කියන්නේ මේ ලෝකය හදන්නේ, ලෝකය හොඳ වෙන්නේ, ලෝකේ නරක වෙන්නේ. ලෝකය කියන්නේ එතකොට පේන දේ, ඇහෙන දේ, දැනෙන දේ,
ඔය ටික ලොකු වෙන්නේ ඔය මා ධම්මා වලට. තේරුණා නේද? ඒක හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මනෝ සෙට්ටා මනෝමය. මා ධම්මා නැත්නම් මේ මනස ඇතුලේ තියෙන වට වැඩිය හුඟක් වටිනවා මනස. තේරුණා නේද? එතකොට මා ධම්මා වලට හොඳ උදාහරණයක් තමයි ඔයගොල්ලෝ අපි කියන මේ යටපත් කරන්න යන නීවරණ. නීවරණ මා ධම්මා වල කොටසක්. ඒ කියන්නේ නීවරණ කියන එක මනස තුල ඇති වෙන තවත් දෙයක්. හරියට වතුර නම් වතුරේ ඇති වෙන දියසෙල් වගේ જાතියක්. වතුර නෙවෙයි දියසෙල්. වතුරේ ඇති වෙන දෙයක්. එතකොට මනෝමය මා ධම්මා කියන වචනේ කියන්නේ මනසෙන් ඇතිවෙච්ච જાතියක් තමයි නීවරණ. ඔයගොල්ලෝ තව විශ්වාස කරන්නේ නැති ටිකකට මම අද කියන්න වෙනවා හවස. ඒක මම මෙතෙන්දි මතක් කරන්න. මා ධම්මා තමයි ඔයගොල්ලෝගේ පංචස්කන්ධය. දැන් පංචස්කන්ධය කියන දේ අහනවා නේද අපි? මොනවද පංචස්කන්ධය කියන්නේ? රූපස්කන්ධය, වේදනා, සංඥා, සංඛාර මේ පහම බුදුහාමුදුරන්ට මා ධම්මා. ධම්මය. දැන් අපිට නම් හිතේ අපේ මේ පේන ශරීරයයි රූපස්කන්ධය ඔහොම ටිකන්නේ. දැන් එන්නේ ගැටලුව හින්දා තමයි මම කියපු අධ්‍යත්ත කය කියන්නේ. ඉති අධ්‍යත්තං වා කියන තැන තියෙන්නේ ඒ මොහොතේ අහුවෙන රූපස්කන්ධය. හැබැයි ඊගා මොහොතට වෙන්න ඕනේ මොකද්ද? ඒ රූපස්කන්ධය නෙවෙයි එයාගේ රූපස්කන්ධය කියන්නේ. ඒතකොට වෙනස් එකක්. ඒ රූප ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් වෙනස් වෙන එක තමයි අනිත්‍ය. තේරුණා නේද? එතකොට මෙන්න මේක දකින්න එක තමයි පංචස්කන්ධයේ අනිත්‍ය දැකීම විපස්සනාව කියන්නේ. ඕක වරද්දගත් එක තමයි අපි ළඟ තියෙන්නේ පංචස්කන්ධයේ අනිත්‍යයි දුකයි කියලා මෙනෙහි කිරීම විපස්සනාව කියලා මේ අවුරුදු 4500 පිට අපි හදාගත්තේ. වැරදි. මේක තමයි වැරදි ක්‍රමය. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරන එක විපස්සනාව නෙමෙයි. මොකද්ද විපස්සනාව? පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම. දැන් දකින්න නම් පංචස්කන්ධය හඳුන ගන්න ඕනේ. තේරුණා නේද? දැන් හඳුන ගන්න ඕන තැන ඔයගොල්ලන්ට දැන් වෙනකොට මම පැහැදිලි කරා අපි යන භාවනාවේ. කොතනද තැන? පස්සම්බයං කාය සංඛාරං කියන தත්ත්වයට ඔයගොල්ලෝ මනස දියුණු කරා නම් සිත තැම්පත් කරා නම් ඔයගොල්ලන්ගේ කයෙන් ඇති වෙන රූපස්කන්ධය හඳුනා ගැනීමේ හැකියාවෙන් ඔයගොල්ලෝ මේ මොහොතේ යුක්තයි. තේරුණා නේද? ඒකේ වෙනස් වීම දැක ඉන්න එක කියවන්න නැතුව බලන්න නැතුව පරීක්ෂණ නැතුව ඉන්න එක තමයි විපස්සනා. ඒ දකින්නේ ඔයගොල්ලන්ගේ පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තමයි. තේරුණා නේද? දැන් මේක බුදුහාමුදුරුවෝ දැක්කේ හැටි අවබෝධ කරගත්තට අපිට මේක දැක්කා කියලා මේකේ හැපුණා කියලා මේකේ හිටියා කියලා ක්ෂණිකව අවබෝධ වෙන්නේ නැහැ කියන එකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. මේක විවේකයක් කියන්නේ මේ විවේකයේ ඉන්න Tamante අවබෝධය ටික ටික ලඟ වෙනවා. තේරුණා නේද? ඒක තමයි මේ උපදි විවේකයේ තියෙන විශේෂත්වය. එතකොට දැන් අර අහපු තැන එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ විඥානය කියන එක 아무තු දෙයක් නෙමෙයි බුදුහාමුදුරන්ට වෙන් කිරීමක්. තේරුණා නේද? මනස හා මනසේ හැදෙන જાති අනුපත් ධම්ම. ඔය දෙක තේරුම් අරගෙන යනවා මිසක් අපිට එක එක සූත්‍රය අනුව එක එක පොත අනුව විග්‍රහ කරන එකට ගියොත් ප්‍රත්‍යක්ෂයෙන් අහක් වෙනවා. තේරුණා නේද? අපි නිකන් ධර්මයේ කතා කරන මහාචාර්යවරු වෙනවා. එච්චරයි. ඔනයි භාගයක් පාස් කිව්වා. ප්‍රත්‍යක්ෂයක් එන්නේ. ප්‍රත්‍යක්ෂයක් එන්න නම් තමා තුලින් මේක ගන්න ඕනේ. දැන් තමා තුලින් ගන්න ලේසි විදිය මම මේ කියා දුන්නා දිවෙන යනවා නේද? මේක මේ විදිහට ගියොත් පුළුවන්. එතකොට මනසයි මා ධම්මයි හඳුන ගන්න වෙනවා. ඒක අපි පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේවා මා ධම්ම කියන එක අපිට ඕන ටික පැහැදිලි කරනවා නැති ටික පැහැදිලි කරන්නේ නැහැ මේ. මොකද ඒ ටිකෙන් අපිට කරදරයක් මිසක් හානියක් මිසක් කවදාම වාසියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන රටාවකට විස්තර කරන ටික අපි ගන්න ගියොත් අපි අමාරු වෙනවා. මොකද ඒක ගැන හිතනවා තර්ක කරනවා
මේ යන ශික්ෂාව වරදී. ඒ වුණාට දැන් මේවා පිළිබඳ ප්‍රශ්න කිරීමමයි වැදගත්. ඒක මේ වැරද්දක් කියලා හිතන්න එපා. දැන් මම පැහැදිලි කරන්නේ ඒවා වෙන්නේ ඔයගොල්ලන්ටත් ওই ගැටලුම තියෙනවා. වහංගගෙන ඉන්නවා. ඕන තැනදී මේ භාවනාවේදී උගෙදී. තේරුණා නේද? ඊට කලින් මේ ගැන සාකච්ඡා කිරීම ඔයගොල්ලන්ට වාසි වෙනවා. ඒ කොට සම්පූර්ණ වෙනවා. එහෙම කොටසක් ධර්මයේ නෑ. එතකොට එහෙම එකක් තියෙනවා වගේ දාන්න ගත්තොත් ලොකු ප්‍රශ්නයක්නේ. ඒ කියන්නේ අන්තිම කෙනෙක් භාවනා දැන් මෑණියෝ කිව්වේ මේක කතාව. මෑණියන්ට ඇහිලා තියෙනවා මනකදී භාවනා කරලා නිකන් හරි හිටිය කෙනෙක් මොකද්ද අන්තිමට මරණ මොහොතේදී හිත වික්ෂිප්ත වෙලා මැරුණා දේවතාවෙක් වෙලා උප්පත්ති ලැබුණා. එහෙම එකක් බුදුහාමුදුරගේ ධර්මයේ නෑ. පොටි. තේරුණා නේද? ඔච්චර සරල නම් මේ සංසාරේ බුදුහාමුදුරන් මෙච්චර ගැඹුරින් මේ ධර්මයේ පෙන්වන්න ඕනේ නෑ. මේ සංසාරේ දුකයි කියන්න ඕනේ නෑ. තේරුණා නේද? එතකොට භාවනා කරලා ඊට පස්සේ මිනී මෙරිය. නේද? ඕකනේ අපි දැන් නොකිය කියන කතාව. දැන් මා එක කාලයක භාවනා කරනවා. ඊට පස්සේ හොරගම් කරනවා, සත්තු මරනවා, ඔක්කොම කරනවා. ඒ මිනිස්සයා දැන් මරනකොට මොකද වෙන්නේ? දිවි ලෝකයයි. නෑ. මේකේ වෙන කතාවක් තියෙන බුදුහාමුදුරගේ ධර්මානුකූලව මරණයෙන් පස්සේ ජීවිතය ලැබෙන්නේ මරණාසන්න තත්ත්වයේදී තියෙන එකම. ඒක තමයි බලපාන. ඒක නිසා මේ මරණාසන්න මොහොතේදී යමේ මේ මරණාසන්න වෙනකම්ම පව් වැඩ කරලා ඒ මොහොතේ රැකගත්තොත් මානසිකව ප්‍රසන්න සිත. එයා උපදින්නව පුළුවන් දිවි ලෝකේ. තේරුණානේ? එකකම් කරලා තියෙන්නේ පව් වැඩ. අවසාන මොහොතේදී මැරෙන්න කිට්ටුව කරේ යා හොඳ වැඩ. මැරුණේ හොඳ සිතකින්. තේරුණා නේද? දැන් ඒ වගේම කෙනෙක් ජීවිතේ හැමදාම පින් කරනවා. මරණාසන්න මොහොතේදී විතරක් ඒ කරපු එක පවක් හෝ නැත්නම් එතෙන්දී හදාගත්තේ පවක හෝ දූෂ්‍ය සිතකින් මැරෙනවා. එයාගේ පින්කම් ඔක්කොම ඉවරයි මරණය පස්සේ ලැබෙන්නේ අපායයි. ඒකයි මේ සංසාරේ භයානකයි. ඒකට හේතු බුදුහාමුදුරුවෝගේ කාලෙම පෙන්නවා. දැන් ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ එහෙම හම්බුණා නම් වටිනවද? ඈ මේ පන්සලට දාන්න දෙනවට වැඩිය මුවක් කැමති නේද බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් දාන්න දෙන්නේ. බුදුහාමුදුරුවෝ එක කතා කරන්නේ කැමති නේද? සිවුරක් හැම පූජා කරන්න කටන පින්කමක් කරන්න බුදුහාමුදුරුවෝ එක්ක කැමති. දැන් ඔය ඔක්කොම දේවල් කරපු කෙනෙක් තමයි මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය සම්බන්ධව බුදුහාමුදුරුවෝ දේශනා කරන ශ්‍රී මුඛයෙන් දේශනා කරපු සූත්‍ර තියෙනවා විශාල සංඛ්‍යාවක් සංයුත්ත නිකායේ. මල්ලිකා දේවිය මරුණට පස්සේ කොහෙද ඉපදුනේ? අවීචි. තේරුණා නේද? මේක බුදුහාමුදුරන්ට ප්‍රශ්නයක් වුණා. මොකද හේතුව හැමදාම කුසල රජතුමා යනවා මල්ලිකා දේවිය ඉපදුනේ කොහෙද කියලා අහන්න. දැන් මෙතෙන්දී බුදුහාමුදුරන්ට මේ ශාසනය ආරක්ෂා කරගන්න මේ ධර්මය ආරක්ෂා කරගන්න සම්‍යක් ප්‍රයෝගයක් කරන්න ඕන. මොකද්ද ප්‍රයෝගය? කුසල රජතුමාට මේක අමතක වෙන්න අදිෂ්ඨාන කරනවා හැමදාම. ඇයි මේක අහලා ඇහුවොත් බුදුහාමුදුරන්ට කියන්න ඕනේ ඇත්ත සිද්ධිය. මල්ලිකා දේවිය දැන් ඉන්නේ අවීචියේ. කිව්වොත් එතකොට මේ ශාසනයෙන් හුඟක් අය ප්‍රයෝජන ගන්නේ නෑ, බය වෙනවා. වැඩක් නෑ කියලා හිතනවා. නමුත් මේ මල්ලිකා දේවිය හිටියේ අවීචියේ දවස් 7ක්.
අවීචයෙන් නිදහස් වුණා දවස් 7න් ඊට පස්සේ ඉපදුනේ දිව්‍ය ලෝකෙ. අන්න 8 වෙනි දවසේ කොතොල් රජතුමා යනවා හන්ද අදිස්ථානයක් කරන්නේ. එතකොට අහනවා. අහනකොට කියනවා රජතුමේ මල්ලිකාවේ ඉන්නේ දිව්‍ය ලෝකෙ. මොකද්ද මේකට හේතුව? පින් කිරීම නෙවෙයි මෙතන වැදගත්. පින් කිරීමේදී ප්‍රවෘත්ති විපාක ලැබෙන්න පුළුවන්. තේරුණා නේද? ඒක පින් කරන්න එපා කියන එකක් එම දැන් ගාව ගන්න එහෙම යන්න එපා. ඒක සම්පූර්ණ බුදුහාමුදුරන්ට විරුද්ධ දෙයක් වෙනවා එතකොට. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මල්ලිකා දේවිය කරපු එක අකුසලයක් මරණ මොහොතේදී මතක් වුණා. මේ මතක් වෙච්ච අකුසලයේ තියෙන කාමයේ මිච්ඡාචාරයකට සම්බන්ධ එකක්. පොතේ තියෙන්නේ එහෙමයි. කොහොමරි ඒක ඒ වගේ එකක් මතක් කළා මෙයා ඊගාවසිතෙන්නේ අවීචයට සම්බන්ධ. ඕක අමුත් දෙයක් නෙමෙයි ඔයගොල්ලන්ට දැන් වෙන්නේ ඒක තමයි. තේරුණාද දැන් මේ මරණය කියලා අමුතු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට දැන් හිතුවම මෙතෙන් නැගිටලා යන්න ඔයගොල්ලෝ නැගිටලා යනව නේද? තේරුණා නේද? දැන් නැගිටලා යන්න ඕන ඔයගොල්ලන්ට මොකක් හරි දැන් මෙතන ඉස්සරහින් ඉන්නේ බල්ලෙකුට ගහන්න. කියලා හිතන්නේ. කේන්තියෙන් නැගිටලා යනවා. ඔය යන අතරතුර මරනොත් ඉතින් බල්ලා කණ්ඩ හිතේ තිබුණා නම් ඊගාට වෙන්නේ බලු මස් රහ වෙන සතික් වෙන. ඉතින් මොනව කරන්නේ? ඔයගොල්ලෝ ඉල්ලුවේ දේ ලැබෙනවා. මේ හිත අමුතු ටිකක් ලබා දෙන්නේ කවුරු කාගේවත් ඕඩර් නැහැ. ඔයගොල්ලෝ කැමති මොකද්ද? කැමති දේ ලබා දෙන්න. තේරුණා නේද? ඒකේ ප්‍රතිඵල තමයි දැන් ඔයගොල්ලන්ට නැගිටලා යන්න හිතුනොත් නැගිටලා යනවා. තේරුණා නේද? ඔයගොල්ලන්ට භාවනා කරන්න කියලා හිතුනොත් භාවනා කරනවා. කාට හරි ගහන්න කියලා හිතුනොත් ගහනවා. වෙනසින් තියෙන දැන් ගැහුවට ඒ මිනිහෙන් ගුටි ගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ඔයගොල්ලෝ මැරුන්නේ නැහැ එච්චරයි. ගහන්න යනකොට මැරුණා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තේරුණා නේද? ඒකින්ද හොඳට පරිස්සම් වෙන්න ගෙදෙද්දී ලේලිලා නැන්දම් මට ගහන්න යන්න එපා. මරණහසන් ඉන්නේ නැන්දම්මලා පරිස්සම් වෙන්න ඕනේ. ලේලිට ගහන්න යන්න එපා. ඊට පස්සේ උපදින්නේ ගහන්න බලාගෙනම තමයි. තේරුණා නේද? දැන් ඔන්න ඕක තමයි මේ වෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි දැන් මරුණත් ඔය ටිකම තමයි. වෙනද තියෙන්නේ දැන් මේ වැරද්ද කරලා නිවැරද්ද කරගන්න වච්චයි කියන්න පුළුවන්. ක්‍රීඩාවලදී කියන්නේ දැන් පරදිනකොට වච්චයි කියලා පොඩි ළමයි. තේරුණා නේද? මරණ මොහොතේදී මේක වුණාම වච්චයි කියන්න බෑ. ඔච්චරයි වෙනද? තේරුණා නේද? වච්චාවක් නෑ මරණය. මේ කරපු ටිකමයි කරන්නේ ඒ ප්‍රතිඵලයම හිතගෙන නැහැ. ඔයගොල්ලන්ට ඕන දේ ලබා දෙනවා. දැන් කාට හරි බනින්න කියන එකක් තියෙනවා නම් දැන් කොහොමද එන්නේ කේන්ති කියනවර මූණ රත් වෙලා කෑක් ගහගෙන යන්නේ. ওই විදිහට මැරෙන්න පුළුවන් නම් ඒ විදිහෙම එකක් ලැබෙයි. ඒකට තව උදව් කරලා වාහි වැඩි කරලා ලැබෙයි. ඔච්චරයි මේ. ඒකෙන්ද පින් කරන්න කියනවා බුදුහාමුදුර හොඳ සංස්කාරයක් ලබා. ඒකට වැඩියෙන් පින් කරන්න යාට මරණාසන්න මොහොතේදී අර කරපු පින් මතක් වීම වැඩි. ඈ? නෑ මරණ මොහොතේදී පෙර භවයේ කුසලයක් බලපාන්නේ නැහැ. බලපාන්නේ විපාක වශයෙන් ජීවත් වෙනකොට. නෑ සිතිත පෙර ආත්මයක එකක් ලේසියකට බලපාන්න විදියක් නෑ. ඊට ගැලේ නෑ පෙර ආත්මයට වැඩිය දැන් මේ අවුරුදු මේ කාලේ ජීවත් වුණානේ අපි. තේරුණානේ මේ කාලේ අපි ජීවත් වුණානේ. කිසිම කෙනෙක් ඊට පෙර ආත්මයකදී කියන එකකින් නෙවෙයි එතන ඇවිල්ලා. මේ ආත්මයේදීම කරපු එකක නරක හුඟක් හොඳ ඒවා කරලා එක නරකත් බලපාන්න පුළුවන්. මොකද එතෙන්දි කල්පනා වුණා. දැන් අපි දක්ෂ වෙන්න ඕනේ මේ කල්පනා බොරු කියන්නේ. මේක තමයි මේ විපස්සනා. නෑ බුදුන් හඳුනන්ට ප්‍රශ්නේ ආවේ පෙර ආත්මික එක ජීවත් වෙනකොට අපි ගන්න මරණ මොහොතට නෙවෙයි. නෑ මැරෙන්න බුදුහාමුදුරන්ට මුගලන් හාමුදුරන්ට ඉස්සර ආත්මික එකක් ආවේ නෑ. මේ ආත්මයට බලපෑවේ ජීවත්ව ඉන්න කාලේ. තේරුණා නේද?
දැන් රහතන් වහන්සේ කෙනෙකුට ඒ වගේ බලපෑමක් ආවා කියලා රහතන් වහන්සේ සැලෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලාගේ ප්‍රශ්න ඇත්තටම අපි නම් ගාව ගන්නවත් හොඳ නැහැ. මේ උදාහරණයක් ගත්තත් මේ මම කියන්නේ ඒකෙන් අපිට දැනුමක් ගන්න බෑ. අපි ගන්න ඕනේ අපි වගේ අයගෙන්. දැන් අපිට ඕක වෙන්නේ රහතන් වහන්සේ නොසලී හිටියට මොනවා හරි දැන් රහතන් වහන්සේ කියන්නේ අපි දන්නවා අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ. අපි ඉන්නේ මේක නැහැ. එහෙනම් මොකටද අර නැන්දම්ම බයිනකොට තරහ යන්නේ? දුව බයිනකොට තරහ යන්නේ? එහා ගෙදර හයියෙන් රේඩියක දාපුවම තරහ යන්නේ? නේද? මේ අෂ්ටලෝක ධර්මය නෙවෙයි අපිට මේ පුංචි දේ ඉන්දිකටෝ පේන්නත් බෑ. හුණු පොඩ්ඩක් පේන්න බෑ. මේකටත් මේ තරහ යනවා කැමති වෙන්න. තේරෙනව නේද? දැන් ඔන්න ඕක ඔය වගේ අරමුණු ආවොත් මරණාසන්න මොහොතේදී ඔයගොල්ලෝ වික්ෂිප්ත වෙන්නේ නැති වෙන්න දැන් ඉඳලා දැනගෙන යන්න. ඒ කියන්නේ අපි දැනගෙන මේක ඉන්න ඕනේ. මෙහෙම දේවල් වෙනොත් මරණාසන්නයේදී එහෙම වෙනවා. ඒකනේ අතීත මුතුන් මිත්ත මොකද්ද කරේ අපේ කවුරු හරි මරණාසන්න වුණාම ඔය කරපු පින් පොච්චිය ඕනවා. ආමුද්‍රෝ වඩම්මනවා. පිරික් කියනවා. එහෙම ඒව කරනවා නේද? දන් දෙනවා. ඇයි මෙහෙම කරන්නේ? මේ මරණාසන්න මොහොතේ හිත හොඳ තැනක තියන්න. අර තිබිච්චා කල්පනා වෙන ඒවා කෝන්තර හිතේ තියෙන ඒවා හක් වෙලා මේ ධර්මයේ කෙරෙහි යොමු වෙනවා. දැන් ඔයගොල්ලන්ට එහෙම නොවුනට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ කරන මේ පින්කම් මෙනෙහි කිරීමක් හෝ දැන් මේ විපස්සනා වගේ එකක් වඩලා තිබුණා ඕකේනවා එතෙන්ට අනිවාර්යෙන් ප්‍රගුණ කරලා තිබුණා. මැරෙන්නේ ඕකෙන් තමයි. තේරුණා නේද? ඔයගොල්ලෝ දක්ෂ වෙන්න විපස්සනා වඩලා මරණයේදී ඕකම ගත් ඇති. හැබැයි දක්ෂ වෙලා ඉන්න ඕන. භාගයට කරලා බෑ. හුඟක් බහුලීගත වෙන්න ඕන. ධානයක් හොඳට වඩපු කෙනා ධානයෙන් මැරෙන්නේ. ඒ ධානයෙන් මැරුණා තමයි බ්‍රහ්ම ලෝකෙ ඉපදින්නේ. තේරුණා නේද? නැතුව ධානයක් වඩපු කෙනා තමන් කරපු අකුසලයක් මෙනෙහි කරව මරණ මොහොතේ මොකද වෙන්නේ? අර ධානය අහක ඉපදෙන්නේ අපායයි. දැන් මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ. නැතුව අර වගේ මේ නිත්‍ය ස්වરૂපයක් පෙන්වන්නේ. මේක අනිත්‍යයි. ඕන වෙලාවක වෙනස් වෙන්නේ. ඒකින්ද අපි කරපු ටිකක් අර දැන් පොඩ්ඩක් කරපුවා මේක ලොකුවට බලපානවා කියන එක වැරදි. එහෙම ධර්මයේ නෑ. එහෙම ධර්මයේ තිබුණොත් බුදුහාමුදුරු එක පැත්තකින් දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මම් මන් දේශනා කරන්නේ කියලා. කොටසකට කියනවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. සියලු සංස්කාරය අනිත්‍යයි දුකයි නෑ. එතකොට අර දේව සංස්කාරයක් එන්නේ. එයාගේ මරණ මොහොතේදී වෙච්ච දේ අනුවමයි වෙන්නේ. එහෙමයි අපි පිළිගන්නේ. ඔව්. නෑ එහෙම නෙවෙයි. අපි එහෙම ගියොත් ඔය විපස්සනාව තේරෙනවා නම් අපිට ඕකේ කාලය පිළිබඳ නොන මාස්ටර්ට ගැටලුවක් වෙන්නේ. තේරුණා නේද? මේකේ ඉන්න පුළුවන් කාලය පිළිබඳ එපා වීමක් නෑ. මේව එකපාරට එනව නෙවෙයි. ටික ටික පුරුදු වුණා හරි තැනට ගියාම මේ කියන ඔය කියන අධ්‍යාත්ම රූපයයි බාහිර රූපයයි මෙහෙම දැකදෙන සමුදයයි වයයි දැක ඉන්න පුළුවන් නම් ඔය කියන විදිහට නොන මහත්තයාට ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. නොන මහත්තයා එපා වෙලා නෙවෙයි එකෙන් නැගිටින්නේ. අහක් වෙන්නේ. නොන මහත්තයාගේ අනිත් කටයුතු වලට විතරයි. තේරුණා නේද? අපි කරන්නේ ජීවිතේ භාවනාව විතරක් නෙවෙයි. ගෙදර දොරේ වැඩ තියෙනවනේ. දරුවන්ගේ වැඩ තියෙන්න පුළුවන්, රාජකාරී දෙන්න පුළුවන්, රැකියාවල් තියෙන්න පුළුවන්. මෙන්න මේවට තමයි අපි නැගිටින්නේ. කයක් නැති බවක් තේරෙනොත් අරූපාවචර ලෝකෙ හිතක් තිබිලා. තේරුණා නේද? ඒක හරියන්නේ නැහැ මේ වැඩේට. කය නැතිවීම නෙමෙයි වරද්දලා ගන්න එපා. කය නැති වෙලා තේරුනොත් ඔයගොල්ලෝ බ්‍රහ්ම අරූපාවචරයි. මනස විතරක් තේරෙනවා නම් අරූපාවචරයි.
තේරුණා නේද? දැන් එහෙම තේරෙන වෙලාවල් නෑ. මේවා ඉඳන් බෑ. නමුත් මේ කය තේරෙනවා. තේරෙන කයේ කොටස් තේරෙන්නේ කොටස් වෙන වෙන හැටි තේරෙනවා. තේරෙනවා කියන්නේ නිකන් තේරෙන්න බෑ. Taman දකින්න ඕනේ. උත්සාහයෙන් සතියෙන් ඉන්න ඕනේ. මේකේ ඉන්න එක ඔයගොල්ලන්ට මනසෙන් ඔය බුදුහාමුදුරුවෝ කියන ಗುಣ ටික ඔයගොල්ලෝ තුලින් දකිනවා. ඒකින්ද මේකේ කාල සීමාවක් නෝන මහත්තයා එහෙම අපි හොයන්න ඕනේ. කොච්චර කාල කරන්න ඕනද කියන තීරණයකට යන්නත් එපා. ඒක මගෙන් අහන්නත් එපා. මට උත්තර දෙන්න බෑ. තේරුණා නේද? මේකට උත්තර දීලා දෙන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. කවුරු හරි ඒවා උත්තර දෙනවා කියන්නේ වැරදිලා. දැන් ඔයා මෙන්න මෙච්චර කාලයක් මේකෙ හිටියොත් ඇති කියලා දෙන උත්තරේ එහෙම ධර්මයට එකඟ නැහැ. නමුත් Tamanne මේක ඉන්න බැරි කමක් නැහැ, ඉන්න පුළුවන්. බලන්න උත්සාහ කරනකොට මේ සතිය අපි මේ දවස් 7 එනකොට මට උත්තර කියන්න. තේරුණා නේද? ඔයගොල්ලෝම උත්තර කියන්නකො. දැන් මම කියන එක මම පිළිගන්න එපා. ඔයගොල්ලෝ තුලින් මේක දැක්කොත් විතරයි පිළිගන්න ඕනේ. නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. එහෙම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේක විශ්වාසයෙන්ම යන්න පුළුවන් කියලා. මෙතන විශ්වාසය ශ්‍රද්ධාවෙන් නෙමෙයි යන්නේ. ශ්‍රද්ධාව නැහැ දැන්. ශ්‍රද්ධාව නැහැ කියන්නේ බුදුහාමුදුරුවෝ එපා වෙලා නෙමෙයි. ඔයගොල්ලන්ට ශ්‍රද්ධාව ඕනේ නැහැ ඔතන ඉන්න. බොජ්ජංග ධර්ම දියුණු වෙන්න ඕනේ. බොජ්ජංග ධර්ම වල ශ්‍රද්ධාවක් නැහැ. අපි ඒ ටික පැහැදිලි වෙවි ඔය මේ සත්‍ය බෝධිපාක්ෂ ධර්ම විස්තර වෙනකොට. නෑ අපි දැන් ඕකන පිළියම් තමයි හොයන්න ඕනේ මැරෙන්න කලින්. නේද? දැන් මරණාසන්න මොහොතේ සතිය පිටවන්න පුළුවන් නම් එයාගේ මරණය භද්‍ර මරණය. බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහේ මරණය. වටිනා මරණය. එතකොට දැන් ඒකට පුරුදු වෙන එක තමයි මේ කරන්නේ. ඒක පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා තීරණය කරන්නේ එයා මේ ශික්ෂා දියුණු වෙච්ච තරමට. තේරුණා නේද? එනතු ටියුෂන් නරම් බෑ. ටියුෂන් දෙන්න කෙනෙකුත් නෑ. එහෙම කියන්න නම් පුළුවන් කාට හරි මම කියා දෙන්නම් මරණ විදිහ කියලා. ඒක අමු බොරුව. ඔයගොල්ලෝ හල්ලි අරගෙන එහෙම කරන අයත් ඇත්ත. මම හොඳ විදිහකින් මරණ හැටි කියා දෙන්නම් කියලා. තේරුණා නේද? අඩුම ගානේ දැන් එක විදිහන්නේ අපිට සාන්ත දාන්න මරණයක් විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ලේසියෙම දැන් අර ප්‍රබලම නිදිපෙති 15ක් එක දිගට බිව්වොත් සාමාන්‍ය මිනිහෙක් නම් මැරෙනවා. දැන් මේ මාත්‍රාව ඒ විදිහටයි තියෙන්නේ. අය බොන්නේ මේකා දැන් එහෙම වුණාම මැරෙනවා. ඒක නිින්දෙන්නේ මැරෙන්නේ දැන් නිින්දෙන් මැරෙන එක හොඳයි කියලා කියනෝනේ අපි නේද? නිින්දෙන් මැරුණාට කවදාවත් නිින්දෙන් මැරෙන්නේ නැහැ කවුරු. නිින්දෙන් අවදි වුණාට පස්සේ මැරෙන්නේ. ඒ කියන්නේ අවදි වෙලා අනික් අතපය වාචා කම්මන්තා ජීවත්වයේ වෙන්න පුළුවන්. නමුත් දිට්ඨි සංකප්ප වායාම සති සමාධියේ තියාගෙන මැරෙන්නේ. එතකොට ඒකේ ඔයගොල්ලන්ට ඕන ජවනිකාව රඟ දක්වලා පිටට පේන්නේ නැතු වෙන්න මැරෙන්න පුළුවන්. අපි දකින්නේ නම් එයා නිදියන්නේ මැරෙන්නේ. තේරුණා නේද? ඒකින්ද මේ සතියෙන් මැරෙන්න පුළුවන් කියන එක රහතන් වහන්සේට විතරයි හරියට පුළුවන්. වෙන කෙනෙකුට බෑ. ඒක මරණයක් නෙවෙයි. ඒක පිරිනොම් පෑ. තේරුණා නේද? ඒ කියන්නේ දැන් අනිත් කෙනෙකුට සිහියෙන් ඔයිට වැඩි අඩු 100ක් තියාගෙන පරිම මේ කුල්ල සතියකින් මැරෙන්නේ නැහැ. ඊට වැඩි අපිට පුළුවන් සාමාන්‍ය තත්යකට හදාගන්න. අනිත් කෙනෙකුට වගේ සිහි මුලා වෙන්නේ නැතුව තත්යකට හදාගන්න පුළුවන් ඒකට. ඒකින්ද ඒකට අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි දැහැත් වෙනවා. ඒක තමයි මේ කරන්නේ. ඔයගොල්ලෝ ආමිෂය කරත් ඒකෙන්මයි ඒකේ සෑහෙන දුරක් කරන්නේ. So
එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නවා කියලා දැන් එහෙමනම් ඇයි බුදුහාමුදුරුවෝ සතර අපායෙන් නිදහස් වෙන්නේ සෝවාන් වුණාම විතරක් කියන්නේ. ඒ කියන්නේ මේ ඉන්න ඔක්කොම ඔයගොල්ලෝ මරණ හැටි අපාය යනවා කියලා බුදුහාමුදුරුවෝ මේ කියන්නේ. ඒක නෙවෙයි කියලා පැහැදිලිද? දැන් මේ ඉන්න අපි සෝවාන් වෙලා නැත්නම් මරණයේදී මොකද වෙන්න ඕනේ නම් අපාය යන්න එපා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මේක තමයි අනිත්‍ය. අපි අපේ අවසාන තීරණය දැන් තීරණය කරන්න බෑ අපිට. ඔයගොල්ලෝ කොච්චර සරසුන් හැදුවා අවසාන වෙලාවේදී ඔයගොල්ලෝ වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්නේ ඔයගොල්ලෝ විසින්ම කරගන්න දෙයකින්මයි. ඒක තමයි අනිත්‍ය කියන්නේ. තේරුණා නේද? එතකොට දැන් ඒක නිසා වෙන්නේ නැතුව ඔයගොල්ලෝ දැන් මැරෙනවම අපාය යනවා කියලා බය වෙලා හැම වැඩ කරන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. නැත්තම් බින් කරනවා මම අනිවාර්යෙන් දිවි ලෝක යනවා කිව්වා ඒත් වැරදි. නමුත් බුදුහාමුදුරු පෙන්වන්නේ මේ අනිත්‍ය ස්වરૂපයේ තියෙන හින්දා මේ මානසිකව මේ සත්‍ය පුජ්‍යලයාගේ හැම මොහොතක්ම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. එතකොට මේ මොහොතක්මයි මරණ මොහොත. ඒ මරණ මොහොතේ පුජ්‍යලයාට එහෙම සත්‍යයක් උදා වුණොත් අපාය යනවා. තේරුණා නේද? ඒ කියන ඒ අනිත්‍ය සත්‍යයෙන් වෙනස් වෙලා අපි නෑ. නමුත් සහනයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සෝවාන් වෙච්ච පුජ්‍යලයට මරණ මොහොතේදී අර වගේ සතර පායට යන තරම් මනස වික්ෂිප්ත වෙන්නේ නැහැ. ඒත් එයා එතකොට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් නැත්නම් මනුෂ්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. තේරුණා නේද? දැන් එයා අර මෑනියෝ කියන එක සංශෝධනය වුණා නම් අර සෝවාන් වෙච්ච පුජ්‍යලයකට මේ தත්ත්වයේ ඉඳලා ඊට පස්සේ මරණයේදී මෙහෙම වෙන්න පුළුවන්. නෑ එහෙම තියෙනවා. එහෙම හදලා තියෙනවා. ඒක ඉතින් ඒක පිළිගන්න එපා. ගෙවුනට පස්සේ නෙමෙයි. තේරුණා නේද? මං කිව්වා වගේ මෙන්න මේ අධ්‍යත්ත කයයි බාහිර කයයි හඳුනගෙන මේක වඩන්න පුරුදු වුණා නම් සාමාන්‍ය සහනයක් හිතන්න පුළුවන්. නැතුව එහෙම නෑ. දැන් එහෙම වුණා නම් හරි ප්‍රශ්නයක් වෙනවනේ. දැන් එහෙම සත්‍යයේදී දැන් ඔය දැන් ධර්මයේ පිළක් ගුරුවරු එක එක කට්ටියකින් විස්තර කියනවා. ඕවා සමහර හුඟක් ඒවා මේ එකෙක් කෙනාට ලකුණු දාගන්න සහනයක් ගන්න කියන ඒවාත් තියෙනවා. දැන් තමන් බය නම් අපායට මේ බය තියාගෙන භාවනා කරන්න කරුව යනවනේ ගලක් අයට ගුරුවරු උපක්‍රමශීලීවත් ඕවා කරනවා. මේවා විග්‍රහ කරන්න එතකොට අපිට බෑ නේද? තේරුණා නේද? ඒ ගුරුවරයා සමහර විට එයා දැනගෙනම කියනවා. දැන් කවුරු හරි බයෙන් මෙතෙන්ට ආව කියන්නකො දැන් මම ළඟට භාවනා කරන්න කවුරු හරි මේ විදියට එනවා. හැමදාම කියනවනේ අනේ මම මරුණට පස්සේ අපායයි කියා කියනවනේ යාර භාවනා කර හැකිද? වඩන්නේ අපායන්නේ. යාගේ වායාමයේ කොහෙද අපාය තියෙන්නේ? සතියේ තියෙන්නේ කොහෙද අපාය? නේද? දැන් ඒක දක්ෂ ගුරුවරයෙක් නම් මොකද කරන්න ඕනේ? එයාට කියනවා ඔය අපායක් නැහැ කියලා. දැන් නැහැ කියන්නේ අපායක් නැති එකක් නෙවෙයි නෙවෙයි. අරයට කරන්න තියෙන එතන උපක්‍රමය. තේරුණා නේද? දැන් ඒවා සමස්තයට හරියන්නේ නැහැ. දැන් මේ සමස්ත ධර්මයේ වෙනම තියෙනවා. දැන් මම මේ උදාහරණයක් කිව්වේ. එවැනි තැන් අරලුවොත් අපි ලොකුවට අමාරුයි. එහෙම ඒවා අපිට මේ පොත්පත් වලට තැවිලින් තියෙනවා. ඉතින් මොනව කරන්නේ? දැන් මේ ගුරුවරු එදා කියන්නේ නැත්තේ වෙන කතාවක්. දැන් තෙන්දි කරපු දේ ඒ මොහොතට ඕන දේ. බුදුහාමුදුරන්ගේ එහෙම වචන නෑ. ඒක හරි. නමුත් අනිත් ඕනම රහතන් වහන්සේ කෙනෙකුට උනත් එහෙම ඒවා එන්නත් පුළුවන්. ඒක තමයි මේ ලෝකේ ඇති. ඇයි යා එවලේ මේ වාසියකට නෙමෙයි ඒ කරන්නේ. ඒ ධර්මයේ එතෙන්දි ප්‍රකට කරන්නේ. ඒක එයා මේ කණී කෙනෙකුට කියපු දේ අපි මේක පද්ධතියට ගත්තම අවාසි වෙනවා. කොහොමද ඒක තියෙන්නේ? ඒ චුල්ලසෝතාපන්න කියන එකක් ඇත්තටම බෑ ඒක විග්‍රහ කරගන්න බෑ. ඒකේ හොඳ සාක්ෂි නෑ අපිට. ඒ කියලා තියෙන ත්‍රිපිටකයේ තියෙන සූත්‍රය එක සූත්‍රයක තියෙන්නේ. ওই සූත්‍රයේ ඉතින් එච්චර මේ කියන්නේ මේ අද තියෙන අර්ථකථන අපහැදිලි ඇත්තටම.
එකක් දෙකක් ගත්තා කියලා ඒකේ සැනසීමක් ගන්නවට වැඩිය හොඳ මේ ශික්ෂාවේ අපිට පුළුවන් ඉහළටම යන එකම. නැතු ඒවා ඔස්සේ නවතින එක නෙවෙයි. එහෙම කියනවා. අර බුදුහාමුදුරුවෝ චූලසෝතාපන්න කියන එක ඉස්සර ප්‍රකට කරනව නෑ. සෝවාන් රහත්. ඔය අනාගාමී සකදාගාමී මුලින් කියනවා නෑ. පස්සේ තමයි ඒවත් පැහැදිලි කරන්නේ. සෝවාන් වෙන එකයි රහතන් වහන්සේ. ওই දෙක තමයි මුල් ධර්මයේ තියෙන්නේ. මුලින්ම. ඒක තමයි දැන් අර කප්පිය හදපුවා. දැන් ඒක වෙන්න බැරි දෙයක් නේ. නෑ එහෙම ලේසි කියන එක නෙවෙයි තියෙන්නේ. ඒක මෙහෙම දෙයක් තියෙන්නේ. සෝවාන් වෙච්ච කෙනෙක් අනිවාර්යෙන් රහත් වෙනවා. තේරුණා නේද? එතකොට සෝවාන් වෙන්නේ එක හැම පුජ්‍යලයක්ම වෙන්නවා කියන එකේ සම්භාවිතාවක් දකින්න නෑ. දැන් ඒකයි ඒ කියන්නේ නැතු මේ සෝවාන් වුණ හැටි රහත් වෙනවා නෙමෙයි. දැන් ඇත්තද කියලා බලන්න පුළුවන් ඕගොල්ලන්ටම ඔච්චර දැන් පාරමිතා එකටම ආපු බුදුහාමුදුරුවන්ගේ සාරාසං කල්පලක්ෂයක් පෙරම් පොතම් පුරපු කාලේ ඉඳලා රාහුල හාමුදුරුවෝත් ඔය විදිහම කරන්න ඇතිනේ. නේද? එතකොට දැන් රාහුල හාමුදුරුවෝ අවුරුදු 7න් සෝවාන් වෙනවා. අවුරුදු 20 ගානක් මොකද්ද කරේ? ඔයගොල්ලෝ ඔය වඩන මම ඔය කියා දෙන ඔය කියන විපස්සනා වඩපේ තමයි කරේ. දැන් ඔයගොල්ලන්ට සෝවාන් වුණත් කොහෙදී හරි සකදාගාමී වෙන්නක් කරන්න තියෙන්නේ නා ඔය භාවනාව තුළ ඉති අධ්‍යත්තං වා කාය කායනුපස්සී ඔය පෙළම තමයි. තේරුණා නේද? ඊට පස්සේ අර නැතුව මේ දැන් වෙන 7 වසර පාස් වුණා 8 වසරට වෙන පොත් සෙට් එකක් ගන්න නෑ මේ. තේරුණා නේද? මේ සෙට් එකමයි බුදුහාමුදුරුවෝ. මේ බොජ්ජංග ධර්ම මේකමයි වෙන්නේ. නෝ මේක වැටෙනවා. අපි විශ්ින් කරන්න දෙයක් නෑ. අපිට තියෙන ශික්ෂාව විතරයි. ශික්ෂාවේ ඉන්න ඒකේ ඒ විදිහට වැඩෙනවා. ඒක ධර්මයක්. එතකොට ඕක මිසක් වෙන භාවනාවක් ඉතුරු වෙන්නේ. බොජ්ජංග විතරයි ඉතුරු වෙන්නේ. බොජ්ජංග භාවනා කියලා જાතියක් ඇත්තෙත් නෑ. ඕන විපස්සනාවකින් වැඩෙන්නේ බොජ්ජංග. මේ ටික බොජ්ජංග පැහැදිලි වෙයි පස්සේ. ඒක ගැන ප්‍රශ්න කරන්න ඕනේ. නෑ ඒක හරි. දැන් මොහොමත් මේ මෑණියෝ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්න නම් මහා මේරු පර්වතයේ තරම් දුක්ඛ ඛණ්ඩයක් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් රහත් වෙන්න ඉච්චර නෑ. ඒක හරිනේ. ඒකේ වැරද්දක් නෑ. මොකද සෝවාන් වෙච්ච කෙනා නිකන් හිටියා. රහත් වෙනවා. ඒකෙන් හින්දා සෝවාන් වෙච්ච අය මේ කාලේ නම් එහෙම අය හොයන්න නෑ. ඒ කාලේ නම් ඉඳලා තියෙනවා සෝවාන් වෙලා මේ වැද්ද එක්ක පැනලා ගිය ගෑනු ළමයි. දැන් ඉතින් එහෙම අයත් ඉඳලා තියෙනවා. ඒකට වැද්දෙක් එක්ක හොරෙන් පැනලා යනවා කියන කතාව. දැන් අපි කියන්නේ එහෙම එකක් කොහොම අසෝබන දෙයක් කියලා නේද? එහෙම චරිත සාහිත්‍යයේ තියෙනවා. මේක බොරු වෙන්න බෑ. නමුත් එයා එතකොට මරණයේදී එයා ඉස්සරහට යනවා. තේරුණා නේද? දැන් මෙතන බලන්න ඕනේ ඇත්තටම මේ අපි හිතන දෙයක්ද මේක? නමුත් අපි කියන තරම් කුඩා දෙයක්ද කියලා. කුඩා දෙයක් නන්නේ. මේක ගැඹුරු දෙයක්ම තමයි. නමුත් අපි හිතන විදිහේ සරල දෙයක් වෙන්නේ නැහැ. එතකොට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය දුක්ඛ-ඛණ්ඩය කියන එක මහා මේරු පර්වතයේ වගේ කිව්වත් මොනදී කිව්වත් මේවා කියන්නේ සංසන්දනය කරන්නේ බුදුහාමුදුරුවෝ.
බුද්ධ ඥාණයෙන් තමයි මේ මහා මේරු පර්වතයේ සමාන දුවක් ආක් වෙනවා. ඉතුරු වෙන්නේ පොඩ්ඩයි. ගල් කැටයක් වගේ, වැලි කැටයක් වගේ කියලා උපමා දෙන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. දැන් ඔකේ දුක පිළිබඳව අපිට තියෙන්නේ දුකේ හේවණල්ලයි අපිට තියෙන්නේ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ කියන දුකයි රහතන් වහන්සේ කෙනෙක් ආර්යයන් වහන්සේ කියන දුකයි හේවණ අපිට පේන රහතන් වහන්සේලා කියන දුකේ හේවණල්ල. ඒකෙන් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජාතිය දුක. ජාති කියන්නේ මොකක්ද? ඉපදීම හට ගැනීම. තේරුණානේ? ඉපදීම නම් ඔයගොල්ලෝ එක සැරේනේ ඉපදුනේ. දැන් ඔයගොල්ලන්ගේ ජාති දැන් වෙනවා. දැන් එන්නේ ඔය ඉඳගෙන හිටියේ හට ගැනීම කෝටි ප්‍රකෘති ගාණක් සිදු වෙනවා. දැන් මේක දුකක් කියලා අපිට තේරෙන්නේ නැහැ. ඉපදීම දුකක් කියලා තේරෙන්නේ. එහෙනම් දුක නම් මොකද ගෙවල් වල මගුල් කන්නේ දාට. ගෙවල් වල දැන් ළමයි ඉපදෙනකොට ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? දුකක් නෑ. අර දැන් මේ අනිච්චාවත සංඛාරා වගේ යන්නේ. එහෙම කියනවා. මරණකොට නම් කියනවා. ආමුදුරුවණම්මලා කියවන්නේ බෑ මේ ඉපදිනකොට අනිච්චාවත සංඛාරා කියලා ළමයට ආශිර්වාද කරවන්නේ. කරනවා දීද කවුද? එහෙනම් මොකක්ද අපිට උප්පත්තිය? ඉපදීම දුකද සැපද? නෑ ඒක තමයි මම කිව්වේ අපිට තියෙන්නේ මේ ඔක්කොගම හේවණල්ලක් කියලා. අපි දුක හඳුනන්නේ නෑ. දුක හඳුනාගන්නේ ආර්යයන් වහන්සේලා. අපි ආර්යයන් වහන්සේලා කියන එක කියවන කිරවුවා කියලා. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ දුකයි කියන එක කියවෝ යනවා. අපිට තේරෙන්නේ නැහැ මේක. අපිට තේරෙන්නේ හේවණල්ල. මෙතන එන ප්‍රශ්නේ. තේරුණා නේද? දැන් මරණය දුකක් කියලා ගන්නවා. නේද? ඒකේ කොයිතරම් දුරට සාර්ථකද කියනවා නම් මේ ධර්ම සාකච්ඡා දැන් පැයක්ම කතා කරේ මරණය ගැන. නේද? ඒ කියන්නේ මරණය දුකක් කියලා නම් ඔයගොල්ලන්ට තේරෙයි. ඒකෙන් මොකක් වෙනවනේ? දැන් මරනකොට මොකක් වෙනවද? මෙහෙම වෙනව වුණොත් හොඳට මැරෙන්නේ නැද්ද? මේ කියන්නේ මරණය දුකයි කියලා ප්‍රත්‍යක්ෂයි. හැබැයි අපේ මරණය මීට අවුරුදු දැන් කීයද මේ අපි 2015 මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා ප්‍රභාකරන් මරනකොට ඔයගොල්ලෝ කිරිබච්ච කරනවා. එනකොට ඒක මොකක්ද සැපට උනේ? මේ තියෙන්නේ අපිට ඔක්කොම හේවනේ. තේමානේ ආර්යයන් වහන්සේලාට තියෙන දේවල් අපි හොරගම් කරනවා. ඒ හොරගම් කර කියවනවා ඒ ටික තමයි අපි කියන්නේ. සාමාන්‍ය වෙන්නේ අපි ළඟ ඕක. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒක නෙවෙයි මං කියන දේ ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ශික්ෂාව යන්නේ. එතකොට මං කියන එකයි ඔයගොල්ලන්ට දැනෙන එකයි එකක් වෙනවා. දැන් අපිට ඕනේ හොඳ වැරෙන්නේ නැතුව ඉන්න ඕනේ හොඳ උප්පත්තියකුත් ලබන්න. ඕක වෙන්නේ නේද? මේ ඉපදුන විදිහ නම් හරිනේ. ඒක නිසා මම හොඳ උප්පත්තියකුත් ඕනේ. හැබැයි මැරිලා ඉපදින්නත් බෑ. නෑ ඒක තමයි දැන්. නෑ උපදීම දුකයි කියන එක අපි තෝරුම් ගන්නේ විදිහයි මම මේ කියා දෙන්නේ. තේරුණා නේද? දැන් මේ උපදීම දුකයි කියන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ට මේක දුකක් වගේ පේනවා. නමුත් අපිට පේන්නේ මේ දුකේ හැවණැල්ල. වෙලාවකට මේ ඉපදීමත් අපිට සැපයි. නෑ අපිට සැපයි ඉපදීම. සැප නැත්නම් නෝන මාත්‍යා බලන්නකො ගෙදෙද්දී එක කෙනා ඉපදීම ගැන සංසන්දනය කරලා තමයි අත්දැකලා තියෙන්නේ. සතුටු වුනේ නැද්ද? සමහර උප්පත්තියේ. නෑ ඒක හරියි. දැන් ඒ ඔය කරන්නේම ඒක තමයි. දැන් අපි මේ එකතු වෙලා කරන්නේ මේ භවයේ හදාගන්න එක තමයි. මේ භවය කියන්නේ දැන් පැවැත් මේ ඉන්නේ භවයේ තමයි. ඔකට එකතු කර ගන්නවා. දැන් මේ පැවැත්මේ ඉන්න බෑ අපිට විව ගන්නවා එකතු කරගෙන හොඳ භවයක් හොයනවා. තේරුණානේ? ඔක තමයි කරන්නේ. මේකේ කතාව මේ කෙටියෙන් මම කියන්නම්. ආර්යයන් වහන්සේලා දුකයි කියන්නේ එක්තරා හේතුවක් උඩ යනවා. තේරුණා නේද? මේක ඇත්තක්.
මේක ආර්ය සත්‍යය. ඒ ආර්යයන් වහන්සේලා යමක් දුකයි කියන්නේ පංචස්කන්ධයේ උපාදාන නොවි. උපාදාන නොවි ඉඳීම කියන එක අත්දකලා. තේරුණා නේද? පංචස්කන්ධයේ උපාදානය නොවන තැන අත්දකලා ඒ අත්දැකීම උඩයි යමක් දුකයි කියන්නේ. ඒ කියනකොට ඒක ඒ දුක දුකක්මයි. ඒක ආර්ය සත්‍යය. දැන් අපි දුකේ හැවණැල්ල ගැන කතා කරන්නේ මොකද? අපිට උපාදානස්කන්ධයක් තුලින් පංචස්කන්ධයේ මේ මොහොතේත් අපි උපාදාන කරලා දුකයි කියනවා. තේරුණා නේද? ඔය දුක වෙලාවක සැප වෙනවා. ඒකයි මං කිව්වේ හැවණැල්ල. අපිට මේ දුක ආර්ය සත්‍යයක් වෙන්නේ හැබෑවටම දුකක් වෙන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රත්‍යක්ෂ ලෙස ඔයගොල්ලන්ගේ පංච උපාදානස්කන්ධයෙන් තොර වෙච්ච තැන අධ්‍යක්කොත් වටිනවා කියලා තේරුම් ගත්තොත් විතරයි. තේරුණා නේද? වටිනවා කියලා දැන් අධ්‍යක්ෂම් නැතුව තේරුම් ගන්න එක තමයි විශ්වාසය. විශ්වාසය කියන එකෙන් යමක් කරනවා. ඒකේ හැටි මෙන්න මේ වගේ. දැන් මෙතන ඉන්න ඔක්කොමලා වුණත් දැන් දන්නවා ඇති මම හිතන්නේ මේ නවීන විද්‍යාව ආවට පස්සේ අධ්‍යාපනය ලැබුවා ඉන්න ඕනේ. එතකොට පාඩම් වල ඉගෙන ගන්නවා වතුර හැදිලා තියෙන ඔක්සිජන් දෙකකුයි නෑ හයිඩ්‍රජන් දෙකකුයි ඔක්සිජන් එකකුයි. ඒක ලියනකොට ලියනවා H2O. එහෙම ලියනවනේ. දැන් මේකෙන් වතුරත් එක්ක අහවල් දේ ප්‍රතික්‍රියා කරොත් මෙන්න ඒවා ලැබෙනවා කියලා ඒගොල්ලන්ට පොතෙන් කීයේ. තේරුණා නේද? එතකොට මේක ලියලා විභාග පාස් වෙනවා. දැන් වතුර ජලය කියන්න ඕනේ නැහැ. විභාග පාස් වෙනවා. මහාචාර්ය ආචාර්ය උපාධිත් යනවා. ඒ කවුද වතුරේ ඔක්සිජන් නැක්කේ? කවුරුද දැකලාද? වතුරේ හයිඩ්‍රජන් දැක්කද කවුරුවත්? නෑ දැකලා තියෙද කියලා කියන්නකෝ. දැන් ඔයගොල්ලෝ ගෙවල් වලදීත් මේ නම් දැන් කියනවනේ මේක දැන් ළමයි අහනවා අම්මේ මේ වතුරට කියන විද්‍යාත්මක නාමය මොකක්ද? H2O කියනවා. හරි නේද? දැන් එතකොට එහෙනම් බොරුවක් කිව්වා මේ පන්සිල් කැඩිලා. නේද? බොරුනේ කියලා තියෙනවා. දැකලා නෙමෙයි. දැන් ඔන්නෝක තමයි විශ්වාසය කියන්නේ. දැන් අපිට ඕන දෙයක් කර හැකි වතුර කියන එක වතුර වෙනුවට H2O භාවිතා කරලා ඕන දෙයක් කර හැකි. මේකත් අපේ විශ්වාසය. නමුත් මේක ඇතුලේ තියෙන්නේ මේක බොරුවකුත් නෙමෙයි. මේක තියෙන්නේ ඔක්සිජන් ඔය හයිඩ්‍රජන් විතරයි කියලා දැකපු අය ඉන්නවා. අපිට ඕන නම් දකින්න පුළුවන් ඒ අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන නිවනක් තියනවා කියන්නේ ඔන්නෝම එකක්. නැතුව නෙමෙයි තියෙනවා. ඕක තමයි ශ්‍රද්ධාව. ඒකට ශ්‍රද්ධාවේ අවධානය වෙන්නේ ශ්‍රද්ධාව නැති වෙන්න ඕනේ. තමා තුලත් ඔය තියෙන එක ඇත්තයි කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මේ ප්‍රත්‍යක්ෂ වෙන ශික්ෂාව තමයි අපි පැහැදිලි කරපු ප්‍රඥා ශික්ෂා. විපස්සනා බහුව. තේරුණානේ? දැන් අපි කතා කරන්නේ අර H2O කතාව තමයි. මේකෙන් ඉතින් විභාග පාස් කරලා ලකුණු හම්බ වෙනවා, රැකියාව හම්බ වෙනවා. ලෝකයක් පවතිනවා කිසි ගැටලුවක් නැහැ. තේරුණානේ? නමුත් විශ්වාසයේ උඩ තියෙන දෙයක් විතරයි. ප්‍රත්‍යක්ෂයක් නැහැ. ඒකත් ඒ වගේමයි දුක. ඒකින්ද ඉපදීම දුකයි කියනවා අපි. ඔව් කියලා අත උස්සලා ගහනවා. තේරුණාද? ඔකේ ඉපදීමේ දුක අපිට නම් තේරෙන්නේ නැහැ. එතන ඕනනම් පෙරහැරත් යන්න පුළුවන්. ඉපදීම දුකයි. කවුරු හරි වෙන ආගමකින් ගෝ නැහැ ඉපදීම දුකක් නෙවෙයි කියලා අපි යනවා බෙදපාන. එහෙම කොහෙද බුදුහාමුදුරන්ට විරුද්ධයි කියන්නේ. දැන් ඒවෙන් මොකව වෙන්නේ? ධර්මයේ ප්‍රත්‍යක්ෂයෙන් වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මේ සීල සමාධි ප්‍රඥා තුනම වැඩෙන්න ඕනේ. එකක් හෝ කාලක් කරන්න බෑ. තේරුණා නේද? සීල ශික්ෂාව වැඩුවට වෙන්නේ සීල ශික්ෂාවත් එක්ක සමාධි ශික්ෂාව වැඩුවත් වෙන්නේ සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි ප්‍රඥා ශික්ෂාවයි
එක ජීවිතයකදී වැඩෙන්න ඕනේ දැනගෙන හරියට. එතකොට මේ කියන ඔයගොල්ලන්ගේ විශ්වාසය ඇත්ත වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා. නැත්නම් ඔබ විශ්වාසයක් විතරයි. ඔබ ලබනාත්මේදී ওই විශ්වාසය කොහොම තියෙයි කියලා විශ්වාස කරන්නත් එපා. එතකොට බුදුහාමුදුරන්ට විරුද්ධ වෙනවා අනිත්‍ය කියන ධර්මයේ නිත්‍ය කරාදී. ඒකෙන්ද ලබනාත්මයේ ඔයගොල්ලෝ මුස්ලිම් මිනිහෙක් ළඟ මුස්ලිම් පවුලක ඉපදුනොත් ඕක නිත්‍යයි මොකද වෙන්නේ? ඕක කියන්නේ නැහැ. එහෙම වෙන්න බැරි කමක් අපිට නැහැ. මොකද නැත්නම් අනිත්‍ය නිත්‍ය ධර්මයක් වෙනවා හරියට. මේක තමයි බෑ. දැන් මිනිස්සෙක් කියලා මුස්ලිම් වුණක් කමන්නේ නැත්නම් මිනිස්සෙක් වුණා. තිරහණෙක් වුණොත් මොකක් වන්නේ? නේ? දැන් ওই වගේ මේ සංකීර්ණ ලෝකය මේ සංසාරය බොහොම භයානකයි කියලා බුදුහාමුදුරුවෝ විවිධ විදිහට කියලා තියෙන පැහැදිලි කරලා තියෙන ওই හේතුව. ඒකට අපි ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනේ ඒවත් එක්ක සංසන්දනය කරනවා. දැන් කාලේ දෙකමාරයි මම හිතන්නේ. දැන් ඔයගොල්ලන්ට මම මේ අද දවසේ මේ ප්‍රකාශ කරන්න නැත්නම් පැහැදිලි කරන්න යනවා. අර ඉති අධ්‍යත්තං වා කාය කායනුපස්සී කියන එක ඇත්තටම පැහැදිලි වෙන්නේ ඔයගොල්ලන්ට ධම්මානුපස්සනාව ගැන මේ ධර්මානුකූලව දැනගත්තා. තේරුණා නේද? ධම්මානුපස්සනාව ගැන පැහැදිලි කිරීමක් අද දවසේ මම කරලා ඉවර කරනවා. එතකොට ඒකත් එක්ක ආයේ භාවනාවට ඒව යොදා ගන්න පුළුවන්. දැන් වෙලාව 2:25යි. ඔයගොල්ලෝ එළියට ගිහින් හරි 3 වෙනකොට මෙතෙන්ට එන්න ටිකක් වෙලා භාවනා කරලා හරි එළියේ විවේකීව ඉඳලා රක්මන් කරලා හරි කොහොම හරි මේතන අර ශික්ෂාවට අනුගතව හැසිරීම රටාවක පෙරපෑ භාගයේ දෙන්න.